බලන්න කුසුමනංගි මේ අවුරුද්දට ඒක නම් ඇත්ත තමයි. ගිය අවුරුද්ද වලට මේ අවුරුද්ද ඉක්මනින් ගියා වගේ නේද අක්කේ? මේ නංගි ඔයා මොනවද පළවෙනිදාට හදන්න හිතන් ඉන්නේ? කිරිබත් ටිකක් හදන්න කියලා මයිකල්ගෙන් නම් පුදුම කරදරයක් තියෙන නංගි. ඒ හින්දා කිරිබත් ටිකක් හදන්න කියලා බැලුවේ. මල්ලිකා අක්ක මොනවද හදන්නේ? අපෙත් ඒ වගේ තමා නංගි. හිචිත් හැමලේම කියනවා කිරිබත් හදන්න. ඒ මදුවට ලුරුණුත් හදන්න කියන්නේ යන්න. එහෙනම් මාත් යන්නම් අක්කේ. පළවෙනිදාට හම්බ වෙමුකෝ. හරි හොඳයි නංගි පළවෙනිදාට එන්න ඕනේ මෙහෙ හරිද? කඩේට ගිහිල්ලා කිරිබත් හදන්න හාල් ටික අරන් ආවනම් හරි. ඉදිරිදාස මොකද මේ උදේ පාන්දර මෙන්න කිව්වා? මොකද කියලා අහන්නේ? මනුස්සෝ හෙට 30කනේ. ඉතින් අනේ ආයෙත් පහනවනේ ඉතින්. පාටිය හෙට 30ක පාටිය මතක නැද්ද? අඩ්ඩි ඒකත් අමුතුගානේ පාටියේ තියෙනවා පාටියේ තියෙනවා. හැමෝම 2000 දාලා බෝතල් ටිකයි බයිට් ටිකයි ගේමු එහෙම හොඳයි. එහෙනම් එහෙම කරමු. හරි මම යනවා එහෙනම්. 25 ඉවරයි අම්මානි ඇඳයි මේ මොන මඟුලද මේ වෙන්නේ? මොකද චූටි බඩේ අමාරුවක් වද්ද කෑ ගහන්නේ? හරි මේ ඒ වෙන්ගඩ අන්න මේ ආමේ මොනවද පළවෙනිදාට හදන්නේ ඒකයි මේ වෙන මොනද කිරිබත් උයරලනේ තමයි. මං යනවා මයිකල්ලා ගෙදර. චූටි ගියේ කියලා රන් ටික හදන්න බත් ටික ලෑස්ති කරලා ගත්තා නම් හරි. කොහෙද මම මේ රන් පිටි ටික තිබ්බේ? දොඩේ සිරිපාල නේද කෑ ගහන්නේ? ඉන්න. ඔන්න රෝලේ කිව්වා වගේම හයිවෙන්න කලින් ආවා. හොඳයි. දැන් එක පොඩ්ඩක් හොදගෙන අර බත් ටික බෙදලා තියෙනවා කන්නකෝ. මයිකල් ඒ කවුද බයි? අනේ ඉජ්ජි වරන් ගහවලේ. මොකද බං උඹ දාමනේදී? මේක කියන්නේ බං ඊයේ ගෙදර වැඩ කරලා ඉස්කෝලේ දිගාගද්දි දායමෝලා ඉතිගිදා කොල්ලේ බදරද්ද කියලා ඉඳා බයලා. යමම මම කාමරේට යම. සිරිපාලයට කෝල් එකක් කරන් බලන්න ඕනේ. හලෝ කවුද මේ? ශාන්ත මම ශාන්ත. අඩේ ශාන්තයා කියපන් මේ ඔහේ වැඩේ හරිද? ආයෙත් අහනවා. මෙහි ගාන්ට ගියා බං. ශාන්ත එන්න මේ පොටි ගා දෙන්න. ඉන්න ඕනේ. මේ නෝන කතා කරන පොල් ගාන්න මං තව චුට්ටකින් කතා කරන්නම් හරි ශාන්ත හරි. මේ මොනවද කරන්න හිතන් ඉන්නේ අද හවසට? අද 30ක මේ ඉච්චි කඩිබඩයක් එනවා කිව්වා. ආවහම අපි ඔක්කොම ෆිල්ම් එකක් බලන්න යමුද? අඩේ මරුනේ. ඉදා මං තඩිබඩේට කෝල් එකක් දීලා බලන්න. හලෝ මේ තඩිබඩේද? නෑ මේ චාමරේ මේ දැන් මාත් මයිකල්ලා ගෙදර ඉන්නේ. දැන් එනවා කියලා කීයටද මිනිස්සු එන්නේ? දැන් එනවා. අඩේ ඉඳන් ඉතින් මං එන්නම්. එහෙම ඉතින් කියන වේගෙට එන්න බෑනේ. ඉදා එන්න. මොකද හිච්චි කියන්නේ? එන ගමන්ලු. මයිකල් හිච්චි. අන්න තඩිබඩේ ඇවිල්ලා. ඒ චාමරේ එනවා මයිකල්ගේ කාමරේට මෙහෙ. මේ චාමර එනකන් හිටියේ. මේ අපි ෆිල්ම් එකක් බලන්න එනවා. කොහෙත් එනවද? පවුල කට්ටියත් එක්කමයි යන්නේ. ඒ හින්දා ඔයාටත් එන්න දෙයි. අඩේ මරුනේ. එනවා. අනිවාර්යෙන් එනවා. ඉන්න මම ලැස්තිලා ඉන්නවා. අලුත තියෙන හදිස්සිය බලපල්ලකෝ බං හිටි. මේ එහෙනම් මයිකල් මාත් ගිහිල්ලා ලෑස්ති වෙලා එන්නම්කෝ. අම්මේ ඉන්න චූටි බෙල්ලන් දෙන්න නැතුව එන්න. මොකෝ හිටි කෑ ගහන්නේ? මේ ෆිල්ම් එකක් බලන්න යන්ද? තදිබදයාගේ පවුලයි මයිකල්ගේ පවුලයි ඔක්කොම එනවලු. අපිත් යමුකෝ. මරුනේ යමු. නෝනේ මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්නම්. දැන් කොහෙවත් යන්න වෙලා නැහැ සිරිපාල. අපි මේ ෆිල්ම් එකක් බලන්න යන්න කියලා ලෑස්ති වෙන්නේ. අඩේ මරු මට මේක හොඳ chance එකක් කරගන්න පුළුවන්. කොච්චර හොඳද? ලෑස්ති වෙන්නකෝ මම ෆිල්ම් හෝල් එකට ඇරලා එන්න. ඇරලා එන්න නෙමෙයි මිනිස්සු. ඔහෙත් ලෑස්ති නෝ යන්න. අනේ නෝනේ මට නම් බෑ ඕවට යන්න මට වැඩ තියෙනවා. ඇත්තද? මම හිතුවා ඔහොම කියයි කියලා. 30ක පාටි දානවාට යන්න නැතුනේ. නෑ කලින් සැරේත් මතකනේ. මේ ලෑස්තිලා එන ඉක්මනට මම රුලන් ටික කපලා එන්න. මතකයි. හිච්චි ඔහෙද මේක අම්මට කිව්වේ?
ඔව් මම තමයි කිව්වේ ෆිල්ම් එකක් බලන්න යමු කියලා. මරුනේ. මරු මං කියන්නේ යන්න මෙතනින්. ඈ තාත්තට මොකක්ද උනේ මේක පාර? අනේ මන්දා. හරි බං ඉන්න බැරි වෙන එකක් නෑ. මේ මම කොහොමරි ගේමක් ගහලා එන්නම්. උඹලා පොඩ්ඩක් එතකන් ඉඳපන් ඉතින් ඈ. සිරිපාල මොනවද තවත් මිනිස්සු ඔතනදලා කරන්නේ? එනවා වෙලා ගිහිල්ලා. අයියෝ ඉන්නවා. මල්ලිකා නංගිගේ මහත්තයාත් හරිම වාසනාවන්ත. ඒකට අපේ මිනිහා අන්න බීලා හොඳට මොන වාසනාවක්ද කුසුම නංගි. මෙයාගේ ඇඟ මෙතන තිබ්බට හිත මොදලේ. දන්නේ නැද්ද? මගේ මේ කටේ සද්දෙට මෙයා මෙහෙම ඉන්නේ. හානි තමා. ඩින් කෝල් එකක් නේද? ශාන්තයා හරි ජිනපාලයා හරි වෙන්න ඇති. දැන් මෙතන කෝල් එක ගන්නත් බෑ. පස්සේ ගන්නවා. මේ මයිකා ඕන්නම් ගනින් ඈ. තව තියෙනවා මල් ළඟ. හරි. මේ නෝඩි චූබරයි මේ දාලා එන්නම් ආ. අපුනේ දැන් ජූබර්. එතකොට මිනිස්සු මේ ෆිල්ම් එක මරු ෆිල්ම් එක නේ මයිකල්. මරු ෆිල්ම් එක. අයියෝ නෝනි ෆිල්ම් එක වගේද මෙතන චූකියෝ. අයියෝ යනවා ගිහින් තග්ගා දාලා එනවා. බලහන් ශාන්ත තාම මේ සිරිපාලය නෑනේ. අපි උගේ පංගුව එහාකට දාලා අපි කමුද බෑ. එහෙම හරි නෑ නේ ජිනපාලේ. ආන්න එනවා ජෙට් එක වගේ කාර් කියාර. මේ වෙන් කොයිද සිරිපාල යන්නේ? සුමරි පන්දේ අමතසරේ දැන් යන්නේ බීජ කරපුවා. මේ මාල බීජන බිසුදබුවන්. නෑ බං එයාම බීච් එකේ හොඳට නන්ද පුළුවන්. අතෝ මේ බලාගෙන ඩ්‍රයිව් කරපුවම් පොලිසියෙන් ඉදියා. පිසුදබම් මට මුකුතනේ නෑ මම යන්න කොයිද බං. ඒ සිරිපාල සිරිපාල ඔය ට්‍රක් එක මනුස්සයෝ. අरे බං ඒ ට්‍රක්කාරයෝ නවතුවන් අයියෝ. ටින්ඩිරි කෝල් එකක් නේද? මේ වෙලාවේ කවුද? හලෝ මල්ලිකා කතා කරනවා කවුද මේ? හෙලෝ මේ අර සිරිපාලගේ නෝන වෙන්න ඕනි. එයා ඇක්සිඩන්ට් වෙලා මේ ඉන්නවා. ඒක පණිවිඩය දෙන්න මං ගත්තේ. ඔව් සිරිපාලගේ නෝන තමයි. පොඩ්ඩක් ඉන්න. සිරිපාල චූටි එනවන්න යන්න. තාත්තා බීලා කාරක පදවලා අන්න හප්පගෙන. පෙන්නන්නම්කො මං කවුද කියලා ගියා මෙතනට. මේ පොන්දේ මේ ඉන්නවා හොරට කියලා එන්න. අයියෝ නෝනේ ගන්න එපා නේ. ඉතින් යාළුවනේ මං හිතා මේ කතාව මොකද කරන්නේ හොන්ට ජනසිදී නැති කියලා. ඉතින් මේ කතාවේ කිව්වා අගේ ඔබ මාත්‍රාවේ බාහිරින් බැල කියලා. මේ 31 හොන්ට ගාත කරන්න. එනම් අදලා වියනවා ජනවද සත්‍යය කළ දියගන්න.